ආයිබෝවන් ළමයි සියලු දෙනාටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පුතේ ඕගොල්ලන්ට ඔබ ආයතනය තුල හම්බුන knowledge pack මේ පේපර් එක මතක ඇතිනේ knowledge pack පේපර් එක. මේ දින ඔයාලට බෝඩ් එකේ මෙතන knowledge pack එකේ ඔයාලට දුන්න පරිසරය ප්‍රශ්න පත්‍ර 3යි ගණිතයේ ප්‍රශ්න පත්‍ර 3යි සිංහල ප්‍රශ්න පත්‍ර 3යි. අපේ ආයතන වලට සම්බන්ධ වෙන ඔන්ලයින් වලට සම්බන්ධ වෙන සියලුම දරුවන්ට මේ පේපර් ලබා දීලා තියෙන්නේ. ඒ නිසා මේ පේපර් ඔයාලා ළඟ තියෙනවා පුතේ. ඕකේ අපි කරගන්න කිව්වා පරිසරයේ පේපර් එක. ඒක තමයි පරිසරයේ ප්‍රශ්න 69ක් තියෙනවා. මේ පාර මේවර ශිෂ්‍යත්ව විභාගයට ඉලක්ක කරපු පරිසරයේ ප්‍රශ්න 69කින් සමන්විත පේපර් එකක් තමයි අද අපි සාකච්ඡා කරන්න ගන්නෙ. අපි පටන් ගමු. ඒකේ තියෙනවා පරිසරයේ අංක 1 ඔයාලා පේන්න තියෙනවා මේ පරිසරයේ අංක 1 පේපර් එක. පරිසරයේ අංක 2 පුතා. ඔයාලා තියෙනවා ඊට පස්සේ පරිසරය අංක 3 කියලා. සුවිශේෂී ප්‍රශ්න සාකච්ඡා කරන knowledge pack එක. ඉසිර ශිෂ්‍යත්ව තත්ත්වයට සම්බන්ධ වෙන සියලුම දරුවන්ට, ඔන්ලයින් දරුවන්ට, සාමාන්‍ය දරුවන්ට මේ වගේ මාසයකට සැරයක් හම්බෙන පරිසරයේ ප්‍රශ්න 100ක් විතර, ඊට පස්සේ ගණිතයේ ප්‍රශ්න 100ක්, සිංහල ප්‍රශ්න 100ක්, ඊට අමතරව පුතේ හැම මාසෙකම නොමිලේ කරන පරිසරයේ සම්මන්ත්‍රණයක්, ඒ වගේම සිංහල සම්මන්ත්‍රණයක්, ඒ වගේම හැම ගණිත ගැටළු සම්මන්ත්‍රණයක් වශයෙන් නොමිලේ සම්මන්ත්‍රණ 3ක් තියෙනවා. ලංකාවේ ඕනෑම දරුවෙකුට සම්බන්ධ වෙන්න පුළුවන්. අපේ දුරකථන අංකයට කෝල් එකක් දීලා එහෙම නැත්නම් WhatsApp නම්බරේ වගේ නමයි WhatsApp නම්බරේ ඔයා ඉගෙන ගන්න ශ්‍රේණියයි අපිට දැනුවා නම් අපිට පුළුවන් ඔයාව සම්බන්ධ කරගන්න නොමිලේ සම්මන්ත්‍රණ මාලාව සඳහා සියලු දෙනාටම. හොඳයි අපි බලමු. පළවෙනි එක පුතේ ඔයාලට පේනවා බලන්න පුතේ හොඳ ළමයින් සමාන කර ඇත්තේ මින් කුමකටද? නරියන්ට සම්බන්ධ කරලා දෙනවා. හොඳ ළමයින් නරියන්ට සම්බන්ධ කරලා තියෙනවද? නරියන්ට සම්බන්ධ කරලා තියෙනවලු. ඊට පස්සේ දලබුවන්ට සම්බන්ධ කරලා දෙනවා සමනලයින්ට. හොඳ ළමයි සම්බන්ධ කරලා තියෙන්නේ සමනලයින්ට. සමහර ළමයි නරි වගේ ළමයිනුත් ඉන්නවද කියලා අපි දන්නේ නැහැ හැබැයි. මොනවාවත් කමක් නැහැ. නරියා කියන්නේ කපටි සතෙක් නේද පුතේ? කපටිකම තියෙනත් මොලේ තියෙනවා. සමහර අවස්ථාවල අපිට නරියෙක් වගේ වෙන්න වෙන අවස්ථාවක් තියෙනවා නේද? හරි. ඔයාගේ ප්‍රශ්න පත්‍රයට ඔයා හරි දාගන්න මේ වීඩියෝ එකත් එක්කම බලාගෙන. වීඩියෝ එකත් එක්ක බලන ගමන්ම මේකට හරි දාගන්න පුළුවන්. හොඳයි අපි දෙවෙනි ප්‍රශ්නේ බලමු. පුතාලට පේන්න තිනවා සූර්ය නමස්කාරයේ අවස්ථා ගන්න කීයක්ද කියලා දිනවා. සූර්ය නමස්කාරයේ අවස්ථා ගන්න තියෙනවා පුතේ. අවස්ථා 12ක් තියෙනවා. ඒ අවස්ථා 12 ගැන අපි වෙන වෙනම සාකච්ඡා කරනවා ඔයාලත් එක්ක ඉදිරියේදී. ඊළඟ කාලසටහනකට අනුව වැඩ කරන ළමයෙකුගේ දැකිය නොහැකි ලක්ෂණයක් වන්නේ. මෙන්න මේවා අන්ඩර්ලයින් කරගන්න දැකිය නොහැකි ලක්ෂණයක් වන්නේ. ඒ වගේම තමයි ප්‍රශ්නේ මුලින් පටන් අරන් පුතේ අවසානයේ දක්වා ප්‍රශ්නේ කියවන්න ඕන. හැම දරුවෙක්ම මතක තියාගන්න මුලින් පටන් අරගෙන අවසානයේ දක්වාම ප්‍රශ්න පත්‍රය කියවන්න ඕන. ළමයෙකුගේ දැකිය නොහැකි ලක්ෂණයක් වන්නේ පාඩම් කිරීමට කාලයක් තිබීම, සෙල්ලම් කිරීමට වේලාවක් තිබීම, පමා වී අවදි වීම. දැකිය නොහැකි වෙන්නේ පමා වෙලා අවදි වෙන එක. කාලසටහනකට වැඩ කරනවා කියන්නේ ජීවිතේ පුතේ සාර්ථක කරගන්න දරුවෙකුට ශිෂ්‍යත්ව ලියන ළමයෙකුට ශිෂ්‍යත්ව පාස් කරගන්න පුංචි කාලසටහන කරන වැඩ කරන එක හරි වාසියක්. හොඳයි හතරවෙනි ප්‍රශ්නය. යම් කාර්යයක් નિયમિત කාලයක් තුළ ඉටු කිරීමෙන් අත්වන වාසියක් වන්නේ. කාලය ඵලදායී ලෙස යොදාගත හැකි වීම. බලන්න පුතේ මෙතන උත්තර තුනක් තියෙනවා. කාර්යය සාර්ථක වෙනවා. යම් කාර්යයක් નિયમિત කාලයක් තුළ ඉටු කිරීමෙන් අත්වන වාසියක් වන්නේ. කාර්ය සාර්ථක වෙන එකත් හරි, කාර්යක්ෂමතාවය වැඩි වෙන එකත් හරි. මේ දෙකටම පොදුයි කාලය ඵලදායී ලෙස යොදාගත හැකි වීම. හැම අවස්ථාවකටම අපි කරන එදිනදා කරන සියලුම කටයුත්තට කාලය ඵලදායී ලෙස යොදා ගන්න පුළුවන් වෙනවා කාලසටහන කරන වැඩ කරන දරුවෙකුට. අපි බලමු.
ප්‍රශ්නාංක 5 පුතාට පේන්න තියෙනවා. ගොවියෙකුගේ සාර්ථකත්වයට හේතු වන්නේ මින් කුමක්ද? ගොවියෙකුගේ සාර්ථකත්වය. පුතේ මේ ප්‍රශ්න සාමාන්‍යයෙන් ඔයාලට මේ සූදානම් කරලා තියෙන මේ සියලුම ප්‍රශ්න පොඩි ඇඩ්වාන්ස් ප්‍රශ්න ප්‍රමාණයක ශිෂ්‍යත්ව විභාගයට ඉලක්ක කරලා එයි කියලා හිතන ඒවා මේ අවුරුද්ද තුල පාස ඉලක්ක කරපු ප්‍රශ්න ටිකක් තමයි අපි සාකච්ඡා කරන්නේ මේ අවුරුද්දේ ශිෂ්‍යත්ව විභාගයට එයි කියලා හිතන නිසා. ඒ නිසා ඔබ බලාගන්න මේ ප්‍රශ්න සම්පූර්ණයෙන්ම අපි විෂය නිර්දේශයෙන් හදලා ඉදිරිපත් කරන ප්‍රශ්න. ගොවියෙකුගේ සාර්ථකත්වයට හේතු වන්නේ මින් කුමක්ද? පුතේ වැසි කාලයට හේන එලි කිරීම වැසි කාලයට නෙමෙයි හේන එලි කරන්නේ පායන කාලයට. හේනක් එලි කරන්නේ නවදැලි හේන කියන එක ඔයාලට හම්බ වෙනවා පාසේනියේදී අලුතින් කැලේ කපලා අස්සද්දලා සකස් කරගන්න හේනට කියනවා අපි නවදැලි හේන කියලා. ඔබට ශිෂ්‍යත්වයේදී ඒක හම්බ වෙනවා. පහේ පොතේදී පහේ ගුරුවත් පොතේදී. නිසි කාලයට බීජ වැපිරීම පමා වී අස්වන් නෙලීම නම් හරියන්නේ නැහැ. නිසි කාලයට බීජ වැපිරීම පුස්තකාලයක් තුළ හැසිරීමේදී වඩාත්ම වැදගත් වන්නේ නිහඬව සිටීම කියන එකත් හරි පුතේ. වඩාත් වැදගත් දෙයක්. ලබාගත් පොත් නියමිත ස්ථානයේ තැබීම කියන එකත් හරි. මේ උත්තර වලට තේරෙනවා බොහොම සමානව යන උත්තර තියෙන්නේ. ඊළඟ පුස්තකාලය තුළ ඇවිදීමෙන් වැළකීමේ තුනම හරිනේ. පුස්තකාලය තුළ හැසිරීමේදී වඩාත්ම වැදගත්කම වන්නේ එකක් තමයි පුස්තකාලය තුළ ඇවිදීම තුලින් පුතේ ශබ්දයක් ඇති වෙන්න පුළුවන්. හරිද? නිහඬව සිටීම කියන උත්තරේ ගන්න පුළුවන්. ලබාගත් පොත් නියමිත ස්ථානයේ තැබීම ප්‍රමාණවත් නැහැ. පුස්තකාලයක් තුල ලබාගත් පොතක් නියමිත ස්ථානයේ තබද්දි ඔබ නිශ්ශබ්දව හැසිරෙන්න ඕන. සද්ද දාන්න නැතුව පොත් ටික හැම වෙලාවෙම වටන්න නැතුව නිශ්ශබ්දතාවයෙන් ඒ කටයුත්ත කරන්න ඕන. ඒ වගේම තමයි පුස්තකාලය තුල ඇවිදීමේ වැළකීම කියන එකත් හරි. හැබැයි වඩාත්ම නිවැරදි වන්නේ නිහඬව සිටීම. ඒ කියන්නේ කරන සියලුම කාර්යයන් ටික නිහඬව කරන එක තමයි ප්‍රධාන වැදගත්කමක් වෙන්නේ. හොඳයි. මේ ප්‍රශ්න එකිනෙකට සමානයි. පිළිතුරු එකිනෙකට සමානයි පුතේ. ඒත් වඩාත්ම නිවැරදි පිළිතුර අහන්නේ. ඒ කියන්නේ වාට ගොඩාක් වෙලාවට මේ ප්‍රශ්න ඊටාම තර්කානුකූල බවක් ගෙන දෙනවා. අපි යනවා ඊළඟ ප්‍රශ්නෙට. 7. මානසික හා කායික සුවපත්භාවයේ උදෙසා මානසික හා කායික සුවපත්භාවයේ උදෙසා කරන ක්‍රියාකාරකම් වල පියවරවල් ගන්න කොපමණද? 5කි. ඒ කියන්නේ ශාරීරික ලිහිල් බව, ශාන්ත මාමා, මානසික ලිහිල් බව, අදිෂ්ඨානය, ප්‍රාර්ථනාව, උදාව. උදානය. ශාන්ත මාමා අන්න ප්‍රාකාරය උඩ මතක ඇතිද පුතාලට? ඊළඟ ප්‍රශ්නට අපි යනවා ප්‍රශ්නාංක 8ට. මානසික හා කායික සුවපත්භාවයේ උදෙසා කරන ක්‍රියාකාරකම් වල පළමුවන පියවර කුමක්ද? ශාරීරික ලිහිල් බව. ඒක පිළිවෙලට තියෙනවා ශාරීරික ලිහිල් බව, මානසික ලිහිල් බව, ශාන්ත මාමා, අන්න අදිෂ්ඨානය, ප්‍රාකාරය කියන්නේ ප්‍රාර්ථනාව, උඩ කියන්නේ උදානය. වල දන්නවා ඒවා. 9. මගේ පාසලට පන්තියට නිවසට මම ආලෝකයක් වෙනවාමයි. පුතේ බලා ගන්න. මගේ පාසලට පන්තියට නිවසට මම ආලෝකයක් වෙනවාමයි. අනිවාර්යයෙන්ම ශාන්ත මාමා අන්න අදිෂ්ඨානය තුන්වෙනි පියවර. මේ ආලෝකයක් වෙනවාමයි. මේ ස්ථිරයි. අදිෂ්ඨාන කරගන්නවා වෙනවා. මම ශිෂ්‍යත්ව විභාගයේ ජය ගන්නවාමයි. ඔන්න පළවෙනි පිටුව ඉවරයි. අපි යනවා දෙවෙනි පිටුවට. බලන්න පුතේ. ප්‍රශ්න 69ක් තියෙනවා. ඊටාම ශිෂ්‍යත්ව විභාගයේ ඊටාම ඉලක්ක කළ ප්‍රශ්න. සමගේම සිත් නිවේවා මේ මානසික කායික සුවපත්භාවය නිවේවා යා ප්‍රාර්ථනා කරනවා. ශාරීරික ශාන්ත මාමා අන්න ප්‍රාකාරී ප්‍රාර්ථනාව 4 වන පියවර. පුතාට ලේසි මතක තියාගන්න ශාන්ත මාමා අන්න ප්‍රාකාරයේ උඩ. ශාන්ත මාමා ප්‍රාකාරයේ උඩ නෙමෙයි මොක උඩ හිටියත් අපිට කමක් නැහැ නේද? අපිට ඕන කරන්නේ ඒක මතක තියාගන්න තමයි. හරි. තවත් එකක් පුතේ මේ පළවෙනි පාඩම් මාලාවෙන් යන්නේ මම මගේ නිවසට ඔන්න බලන්න චුට්ටක් වැරදිලා තියෙනවා. මිනි පහනක් වන් නෙමි. ඔන්න උතන අකුරු වලගේ දෝෂයක් තියෙනවා ඈ. මැණික් පහනක් වන් නෙමි.
මේ මානසික කායික සුවපත්භාවයේ මගේ නිවසට මිනි පහනක් වන්නෙමි. උදානය. ඒ කියන්නේ පස්වර පියවර. මගේ නිවසට මිනි පහනක් වන්නෙමි. මේ මානසික කායික සුවපත්භාවයේ පස්වර පියවර. පුතාලට මගේ ටියුට් ටික හම්බෙලා තියෙනවා නම් ওই සියලුම දේවල් print කරලා ඔයාලට බෙදා දීලා තියෙනවා. 12 දැන් සිතද සිහිල් බවට පත් කර ගනිමු. මේ මානසික කායික සුවපත්භාවයේ දෙවන පියවර මානසික ලිහිල් බව. ශාරීරික ලිහිල් බව නෙමෙයි මානසික ලිහිල් බව. මේ සිත කියන්නේ මනසනේ. මනස මානසික ලිහිල් බව. අපි නිතරම ආහාරයට ගත යුත්තේ ස්වභාවික ආහාර. ස්වභාවික ආහාර කියලා කියන්නේ පුතේ දැන් පලා වර්ග ගන්න පුළුවන්. ගොටුකොළ, මුකුණු වැන්න, මඤ්ඤොක්කා, බතල ඊට පස්සේ රස කෘත්‍රිම ආහාර කියලා කියන්නේ ඔය සොසේජස් වගේ දේවල්. ඒ වගේම පැරිබීම වර්ග අන්න ඒ වගේ දේවල් තමයි කෘත්‍රිම ආහාර වලට වැටෙන්නේ. ඒ නිසා ස්වභාවික ආහාර ගන්න ළමයින්ගේ නිරෝගීභාවය වැඩි. හොඳ දරුවෙක් ළඟ තිබිය නොහැකි ගුණාංගයකි. මේ බලන්න පිරිසිදු ඇඳුම් ඇඳීම හොඳ ළමයෙකුට තියෙන ලක්ෂණයක්. නිය කපා දෑත් පිරිසිදුව තබා ගැනීමත් හොඳ ළමයෙකුට තියෙන ලක්ෂණයක්. අපි ඒ වලකට පොත් තැබීම හොඳ ළමයෙකුට හොඳ ලක්ෂණයක් නෙමෙයි. හොඳ දරුවෙක් ළඟ තිබිය නොහැකි ගුණය තමයි නොහැකි. මේවා අන්ඩර්ලයින් කරගන්න පුතේ හොඳට හැම ප්‍රශ්නයක්ම මතක තියාගන්න. ඔයාට ලකුණු 30ක් හම්බ වෙනවා ශිෂ්‍යත්ව විභාගයේදී පරිසරයේ ප්‍රශ්න පත්‍රයට. ඒ ලකුණු 30ම ඔයා ගත යුතුමයි. මොකද හේතුව පුතේ ඔයා දෙක කොටස ප්‍රශ්න පත්‍රයේ උපරිම ලකුණකට ගියේ නැත්නම් ඔයාට ශිෂ්‍යත්ව විභාගයේ ජයග්‍රහණය කරගන්න අමාරුයි. සමහරවිට එක කොටස පේපර් එක ඔයාට අමාරු වෙන්න පුළුවන්. ඒ නිසා හොඳට මතක තියාගන්න දුවේ පුතේ මේ දෙවෙනි පේපර් එක දැන් ඔයා හිතනවා නම් බැරි වෙලාවත් එක කොටස තමයි මම ගොඩාක් උනන්දුවෙන් කරන්න ඕන කියලා නෑ දෙක කොටස තමයි ඔයාට ලකුණු ගන්න පුළුවන්. මොකද අපි උගන්වන සියලු දේ තියෙන්නේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ තුල. එතකොට ඔයාට පරිසරයේ ප්‍රශ්න 30ටම ඔයා ලකුණු ගන්න ඕනේ. එහෙම නැත්නම් මේ ගමන යන්න අමාරුයි. හරි ඒ නිසා පරිසරයේ ටිකක් හරියට බලා ගන්න. ඔයා වෙන මොකුත් කරන්න ඕනේ. පරිසරයේ ප්‍රශ්න 30ම ඔයාට මේ කරන අපේ ඇගීම් තුල අඩංගු වෙනවා. ලකුණු 30ම ගන්න පුළුවන්. ඒක ගිය අවුරුද්දෙත් අපිට මේ විදිහටම වුණා. ගිය අවුරුද්දේ ළමයි අපේ ළමයි මගේ ළමයි ගොඩාක් ලකුණු ගත්තා. ඒකට හේතු උනේ මේ වගේ ආවරණය කරපු නිසා. ආයිත් අපි යනවා ඊළඟ ප්‍රශ්නෙට. පහත රූපවල දැක්කෙන සූර්ය නමස්කාරයේ කීවෙනි අවස්ථාවද? ඒවා අවස්ථා ටික නම් මතක තියාගන්නවා දරුවනේ. මේකේ තියෙන තුන්වන අවස්ථාව. සූර්ය නමස්කාරය හොඳට මතක තියාගන්න හැමදාම ප්‍රශ්නයක් එනවා. සූර්ය නමස්කාරය දැන් කරන්න වෙලාවක් නැහැ. ඊළඟ එකේ තියෙන දෙවන අවස්ථාව. දෙවන අවස්ථාව ඔයා සූර්ය නමස්කාරය කරලා පුරුදු වෙලා තියෙන්න ඕනේ. 17 මේකේ තියෙන 9 වන අවස්ථාව. මේක මේ දෙවන අවස්ථාව සහ 12 වන අවස්ථාව සමානයි කියලාත් මතක තියාගන්න. පොඩි නෝට් එකක් දාගන්න මෙන්න වගේ එකක් මේ. ඔයා ප්‍රශ්න පත්‍රයේ බලද්දී මේ වීඩියෝ එකත් එක්ක තමයි බලන්න ඕනේ. එතකොට තමයි මේ වීඩියෝ එකේ තියෙන විශේෂ කරුණු ඔයාලට අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ. හරිද පුතේ? හරි අපි යමු 18 වෙනි ප්‍රශ්නයට. මෙන්න මේ අවස්ථාව මතකද? 18 තියෙන්නේ පුතේ 6 වන අවස්ථාව. හොඳට බලන්න සූර්ය නමස්කාරය ක්‍රියාකාරකමේ රූප සටහන් දෙක නිරීක්ෂණය කරලා පිටු දෙකක් ඉවරයි. ඔන්න අපි යනවා පරිසරයේ අංක 2 කොටසට. ඔයාලා මේ විදිහට මෙතන knowledge fact ඉතර ශිෂ්‍යත්වවල පරිසරයේ අංක 2 එක. ඒකේ තියෙනවා අපි තවත් එක පැතිකඩක් කතා කරනවා. සුදුසු පිළිතුර තෝරා යටින් ගිරක් අඳින්න. ශ්‍රී ලංකාවට නිදහස ලැබුණු වර්ෂය හැමෝම දන්නවා 1948 පෙබරවාරි 4. ඒ වගේම තමයි මේකේ තියෙන වැදගත්කම තමයි අපිට 1948 තියෙනවා ඩන්කන් වයිට් ශ්‍රී ලංකාවට මුල්ම ඔලිම්පික් පදක්කම අරන් එනවා 1948 ඩන්කන් වයිට්. ඊට පස්සේ 2000 වර්ෂයේ ආය සුසන්තිකා ජයසිංහ අපි ඒවා කතා කරමු මේ පේපර් එක තුළ තියෙනවා. හරි. එතකොට ඒ වගේම තමයි අපට නිදහස ලැබුණා. ඉංග්‍රීසි ජාතිකයන්, බ්‍රිතාන්‍ය ජාතිකයන්ගෙන් නිදහස ලැබුණා 1948. සියලුම ජන වර්ග එකතු වී සමරන ජාතික උත්සවයක්. මම ජාතික උත්සවයක් කියන්නේ මොකක්ද කිව්වා? නිදහස් උත්සවය. අවුරුදු උත්සවය, නත්තල් උත්සවය නෙමෙයි.
නිදහස් උත්සවය. ජාතික උත්සවයක් කියන්නේ ජන වර්ග එකකට වඩා වැඩි සංඛ්‍යාවක් එකතු වෙලා සමරන උත්සවයක්. මතක තියාගන්න ජාතික උත්සවයක් කියන්නේ ජන වර්ග එකකට වඩා වැඩි ගණනක් එකතු වෙලා සමරන උත්සවයක්. 2 3 දන්සල් පවත්වා ජනතාවට සංග්‍රහ කරන උත්සවයකට සම්බන්ධ ජාතිය වද සිංහල. දන්සල් දෙන්නේ සිංහල අය. හැබැයි මුස්ලිම් අය බර්ගාය නොදිනවත් නෙමෙයි ඈ. එයාලා දන්සල් දෙනවා. නිදහස් අධ්‍යාපනයේ පියා. ඔයාලා හැමෝම දන්නවා CWW කන්නංගර මහතා. නිදහස් අධ්‍යාපනයේ පියා. ඒවා දන්නවා පුතාලා. ජාතික ගීයේ නිර්මාතෘ ගොඩක් වෙලා කතා කරන්න ඕන දේවල් නෙමෙයි. ආනන්ද සමරකෝන් මහතා. තෝසේ සාම්බාරු ආදිය මුස්ලිම් ජනතාවගේ ආහාර වර්ග. හරි මේක සවිස්තරාත්මකව ගොඩාක් කතා කරන්න ගියොත් මේ වීඩියෝ එක ගොඩාක් දික් වෙන නිසා අපි අවශ්‍ය කොටස් ටිකක් විතරක් සාකච්ඡා කරමු. මුස්ලිම් කාන්තාවන්ගේ හිස්වැසුම හඳුන්වන්නේ ඒක පුතේ ඉජාහබ්. මුස්ලිම් කාන්තාවන්ගේ හිස්වැසුම. මේ සුම්බරේ කියන්නේ ජටාව. සුම්බරේ කියන්නේ ජටාව. ඔය ගොවිතැන් කටයුතු කරද්දී සීයලා හැම දෙන්නේ ජටාව එකට කියනවා. මේ පොඩි සටහනක් දාගන්න ඔය තුලම. ජටාව. බාපණේ කියන සිල් ගද්දි දාන එක. මේ හිජාබ් එක තමයි මුස්ලිම් කාන්තාවෝ අර හිසේ ඉඳන් මෙහෙම මූණ ආවරණය කරගන්න මෙතන ගෙල ළඟට එනකන් දාන්නේ ඒක තමයි. මාසයක් පුරා පවත්වන උපවාසය අවසන් කිරීමට පවත්වන උත්සවය වන්නේ රාමසාන් උත්සවය. උපවාස රාමසාන් කියලා කියන්නේ ඒගොල්ලෝ උපවාස කරලා පුතේ ඒ උපවාසය නවත්තන දවසේ කරන උත්සවයක්. ඊළඟ දීපවාලී කියන්නේ පහන් පත්තු කරලා දීපවාලී උත්සවය කියලා කියන්නේ දීපවාලී උත්සවය. වෙසක් උත්සවය අපි දන්නවා බුදු යාන් වහන්සේ ඉපදීම බුදු වීම පිරිනිවන් පෑම සිහි කරන උත්සවයක්. තවත් ඒ වගේම ප්‍රශ්නයක් මුස්ලිම් ජාතික කාන්තාවන් අඳිනතර ඉජාහබ් කියන එක තමයි ගන්න වෙන්නේ. අපි ඒ අර ප්‍රශ්නය හා සම්බන්ධයි. ප්‍රශ්නය ආකාර දෙකකට අහලා තියෙනවා. ශ්‍රී ලංකාවේ වැඩිම ජනසංඛ්‍යාවක් නියෝජනය කරන ජාතිය වන්නේ සිංහල. ශ්‍රී ලංකාවේ නිදහස වෙනුවෙන් කටයුතු කළ ජනනායකයෙකි කවුද පුතේ? ආතර් සී ක්ලාක් නෙවෙයි. ආතර් වීදියස් කියන්නේ කොස් මාමා. මෙතන ලියාගන්න කොස් මාමා. ලංකාවට නියගයක් තිබ්බ කාලයක ඉක්මනින් පැලවෙන කොස් රට වර්ගයක් හඳුන්වා දුන්න මෙතන කොස් මාමා කියලා හඳුන්වනවා ඒ නිසා. අනගාരിക ධර්මපාලතුමා ඊළඟ බලන්න ඊළඟ ප්‍රශ්න පුතේ ශ්‍රී ලංකාවේ ලී කැටයම් සඳහා ප්‍රසිද්ධ වන්නේ ඇම්බැක්කේ දේවාලය. ලී කැටයම් වල ප්‍රසිද්ධ ඇම්බැක්කේ දේවාලය. මේකේ කැටයම් වල මේ කැටයම් කපලා තියෙන ගම්මාළු ලීය. ගම්මාළු කියන ශාකයේ ලී අරන් තියෙන්නේ. පිළිමතලාව පුතේ පිත්තල. පිත්තල කර්මාන්තය සඳහා ප්‍රසිද්ධ ඉතින් මේව පොඩි සටහනක් දාගන්න. මොරටුව ගෘහ භාණ්ඩ ඇඳම් පුටු මේස පොඩි සටහනක් දාගන්න. මේවා හරි වැදගත් ඔයාට
ශිෂ්‍යත්ව විභාගයට අවශ්‍ය කරන දැනුම සම්පූර්ණ කරගන්න යද්දී. මනස වේසා කරන ක්‍රීඩාවක් වන්නේ චෙස් ක්‍රීඩාව. මනස විතරයි ශරීරය වෙහෙසෙන්නේ. බර්ගර් ජාතියෙහි ප්‍රියතම ආහාරයක් තමයි මොනවද? කේක්. කේක් පුඩින් ඒ වගේ ඒවා. ඉස්ලාම් ආගමික ස්ථානය හඳුන්වන්නේ මස්ජිදය. මස්ජිදය කියන්නේ මුස්ලිම් පල්ලිය. ඔක ඕන ළඟ ලියාගන්න ඉතින් මුස්ලිම් පල්ලිය කියලා. මස්ජිදය කියන්නේ මුස්ලිම් පල්ලිය. භගවත් ගීතාව නැමැති ආගමික අකුරු වලගේ දෝෂයක් තියෙනවා. මෙතන ආගමික ග්‍රන්ථයේ ප්‍රධාන කොටගත් ජාතිය වන්නේ භගවත් ගීතාව දමිළ ජාතිකයන්ගේ. සිංහල අයගේ නෙවෙයි, මුස්ලිම් අයගේ නෙවෙයි. මුස්ලිම් අයගේ අල් කුරානය, සිංහල අයගේ ධම්මපදය. බෞද්ධයන්ගේ අත්පොතේ සැලකෙන්නේ පුතේ ධම්මපදය. බෞද්ධයගේ අත්පොත විදිහට සැලකන්නේ ධම්මපදය. හින්දු භක්තිකයන් ශිව දෙවියන් උදෙසා පවත්වන උත්සවය මහා ශිවරාත්‍රිය. මහා ශිවරාත්‍රි උත්සවය. ඒකේ මතක තියාගන්න පෙබරවාරි මාර්තු මාසවල තියෙන්නේ. පෙබරවාරි මාර්තු කියන මාසවල තමයි මේ උත්සවය පැවැත්වෙන්නේ. මහා ශිවරාත්‍රිය සමහර අවුරුදු වල පෙබරවාරි මාසයේ, සමහර අවුරුදු වල මාර්තු මාසෙ තමයි පැවැත්වෙන්නේ. ඒවා මතක තියාගන්න. ඔයාලට ශිෂ්‍යත්ව විභාගේ ලකුණු 30ක් ගන්න ඕන. 30ක් අරන් පාස් වෙන එක හරි සතුටක් නේද ළමයි? පාස් වුණාම දැන් සතුටින් කියලා වැඩක් නැහැ ළමයි ඈ. හොඳට මතක තියාගන්න. හරිම සතුටක් දැනෙනවා. ඔයා ශිෂ්‍යත්ව පාස් වෙලා බලන්න කොහොමද කියලා. ඊළඟ අහසින් වැටෙන එක දිය මිදක්වත් ප්‍රයෝජනයට නොගෙන මහා මුහුදට ගලා යාමට ඉඩ නොදෙන්නේයි ප්‍රකාශ කළ රජතුමා වන්නේ මහා පරාක්‍රමබාහු රජතුමා. ඉතින් පුතේ මහා පරාක්‍රමබාහු රජතුමා ගත්තාම මේ රජතුමා ශ්‍රේෂ්ඨ රජවරයෙක් බවට පත් වෙනවා. ලංකාවේ ඒ කාලේ වල අහලා ඇති රුහුණු පීටි මායා කියලා කොටස් තුනකට බෙදලා තිබුණා. මේ කොටස් තුන නැති කරලා රට එක්සේසත් කරපු රජ කෙනෙක් තමයි මහා පරාක්‍රමබාහු රජතුමා කියලා කියන්නේ. මේ රජතුමාගේ තියෙන විශේෂත්වය තමයි මෙහා මහ වැව් 163ක් විතර ප්‍රමාණයක් හදලා තියෙනවා. කුඩා වැව් 2376ක් ප්‍රතිසංස්කරණය කරලා කියනවා. එනේ මේ වැව් වල තියෙන අඩුපාඩු නැති කරලා, වැව ගැඹුර කරලා, වෑකන්ද නියමාකාරයෙන් සකස් කරලා, සොරවුව සකස් කරලා, ඒ වගේ අලුත් වැඩියා කටයුතු කරලා තිනවා වැව් 2376ක් විතර වගේ. ඒ වගේම තමයි ලංකාතිලක විහාරය. ලංකාතිලක විහාරය කරලා තියෙන්නේ පරාක්‍රමබාහු රජතුමා. හරි. ඔන්න ඔය ටික තමයි මතක තියන්නේ ගැන. ඒ වගේම තමයි මේ මියන්මාර් කියන්නේ දැන් චීනය කියලා හඳුන්වන ප්‍රදේශයට ආක්‍රමණය කරන්න හමුදාවක් යවලා නාවික හමුදාවක් යවපු රජතුමෙක්. ඒ තරම් ශ්‍රේෂ්ඨ රජවරයෙක් තමයි මහා පරාක්‍රමබාහු රජතුමා කියලා කියන්නේ. අලුත් සහලින් හිරු දෙවියන් පුදන හින්දු ආගමික උත්සවය වන්නේ තයි පොංගල්. මේ රාමසාන උත්සවය ගැන අපි කතා කරානේ නේද? උපවාස සමය අවසන් කිරීමත් සමග පවත්වන උත්සවය. මහා ශිවරාත්‍රිය කියලා කියන එකත් අපි ගොඩක් කතා කරන්න තියෙනවා ඒවා. මේ තයි කියලා කියන්නේ පුතේ 10 වන මාසය. මේ හින්දු අය තයි කියලා කියන්නේ 10 වන මාසය. එන ඔක්තෝබර් මාසය. තයි කියලා කියන්නේ උතර මොකද්ද පුතේ? තයි කියන්නේ 10 වන මාසයේ ඒගොල්ලෝ හඳුන්වන ආකාරය. පොංගල් කියන්නේ නම් ඔයාලා දන්න උතුරායාම කියන අදහස. කියන්නේ දියුණු වෙලා සමෘද්ධිමත් වෙලා අර උතුරලා යන්නේ. දැන් කලගෙඩියක් වුණත් වතුර දාපුවම පිරලා යන්නේ, ජෝගුවක් පිරලා යන්නේ. ඒ වගේ උතුරායාම. ඒ කියන්නේ සමෘද්ධිමත් බව තමයි ඒකෙන් හඳුන්වන්නේ. ඒතර උත්තරේ එන්නේ තයි පොංගල්. මතක තියාගන්න අලුත් සාලෙන් හිරු දෙවියන් පුදන ආගමික උත්සවය වන්නේ කුමක්ද කියලා අහන්න. ඊළඟ ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙන දුන්නේ මෙතන පණ්ඩිත් අමරදේව කියලා කියන්නේ ගායනයේ, නීලා වික්‍රමසිංහ ගායනයේ, සුසන්තිකා ජයසිංහ 2000 වසරේ ඔලිම්පික් පදක්කම ගන්නවා. අරගෙන
ලංකාවට දෙවන ඔලිම්පික් පදක්ම හිමි කරලා දෙනවා එතුමිය. මතකයි මුලින්ම තුන්වෙනි ස්ථානයේ ආවේ. නමුත් දෙවෙනි ස්ථානයට ආපු ක්‍රීඩිකාව තහනම් උත්තේජක භාවිතා කරා කියලා එයා ඉවත් කරපු නිසා තුන්වෙනි ස්ථානයේ සිටු සුරන්තිකා ජයසිංහ දෙවෙනි ස්ථානයට පත් වෙනවා. ඔන්න තව එකක් තියෙනවා කුරුළු පාරාදීසය පිහිට ඇත්තේ කුමන ප්‍රදේශයේ නෙමෙයි කුමන තමයි කුරුළු පාරාදීසය පිහිටලා තියෙන්නේ. අම්පාර දිස්ත්‍රික්කය. මේක මතක තියාගන්න කුමන අයිති වෙන්නේ අම්පාර දිස්ත්‍රික්කයට. මේවා හරි වැදගත් පුතේ අපිට ශිෂ්‍යත්වයට. අම්පාර දිස්ත්‍රික්කයට අයිති වෙන්නේ. ඒ වගේම යාල වනෝද්‍යානයට සීමා වෙනවා. යාල වනෝද්‍යානයට සීමා වෙනවා මේ කුමන ප්‍රදේශය. යාල වනෝද්‍යානයට සීමා වෙනවා. ඊළඟ මැයි ජුනි මාසවල මැයි හා ජුනි මාසවල තමයි මේ සංචාරක පක්ෂීන් මේ කුමන කියන ප්‍රදේශයට එන්නේ. මැයි ජුනි මාසවල. ඔයාලා ඒක නරඹන්න යනවා මැයි ජුනි මාසවල තමයි මේක නරඹන්න යන්න ඕන. මොකද සංචාරක පක්ෂීන් එන්නේ ඔන්න ඔය මාසවල. ලංකාවේ වගේ මේ කළු බෙල්ලන් කොකා කියලා ඉන්නවා පුතේ. ලංකාවට ආවේනික ඉතාම දුර්ලභ පක්ෂියෙක්. මේ පක්ෂීන් දැක් ගන්න යන්න පුළුවන් වෙන්නේ අපිට කුමන අබේ භූමිය වෙත. පක්ෂී අබේ භූමිය වෙත. ගියොත් අපිට ඒක බලා ගන්න පුළුවන් වෙනවා. ඒ කරුණු ටිකත් මතක තියාගන්න පොඩි සටහනක් දාගන්න. ශ්‍රී ලංකාවේ නිදහස වෙනුවෙන් කටයුතු කළ පින්තූරයේ සඳහන් නායකයා වන්නේ කවුද කියලා හැමෝම දන්නවා. ආනන්ද කුමාරස්වාමි මහතා. ආනන්ද කුමාරස්වාමි මහතා. ඔන්න knowledge pack තුන්වෙනි එකට අපි යනවා. ඒකෙත් ඔයාලට ගොඩාක් දේවල් දැනගන්න පුළුවන්. ඒ ප්‍රශ්න පත්‍රය අපි වෙනම පැත්තකට යොමු කරලා තියෙන. ඒ කියන්නේ ඔයාලට අවශ්‍ය කරන දැනුම විවිධාකාර දැනුම ඔයාලට ලබා දෙන්න තමයි මේ knowledge pack කියන මේ පරිසර වැඩසටහන මම ක්‍රියාත්මක කරලා තියෙන්නේ. දරුවන්ට පන්ති කාමර තුල දරුවට ගොඩක් අමාරුයි පුතේ ගොඩාක් දේවල් කරන්න. අපි මගේ පන්ති වලට සහභාගී වෙන ළමයි ඔන්ලයින් වල පන්ති වලට සහභාගී වෙන දරුවෝ සහ අනෙක් සියලුම දරුවන් වෙනුවෙන් ඕනෑම කෙනෙකුට සහභාගී වෙලා මේකට සහභාගී වෙන්න පුළුවන් පුතේ ඕන දරුවෙකුට. දිවා කාලයේ දැකිය හැකි සතෙකි. දිවා කාලය කියන්නේ දවල් කාලේ දකින්න පුළුවන් කපුටා. පාද ඇත එහෙත් පියාපත් නැත. පාද තියෙනවා හාවට පියාපත් නැහැ. පාද නැත ඒ කියන්නේ කකුල් නැයලු එහෙත් වරල් ඇත එහෙනම් අනිවාර්යෙන් මාළුවා. ගෘහ ආශ්‍රිතව ඇති කරන සතෙකි ඇති කරනවලු ගෙවල් ආශ්‍රිතව ඇති කරන සතෙකුට වෙන්නේ එළුවා. ඔන්න ඒතකොට පුතාලා ප්‍රශ්නයක් ඇයි බල්ලා කියලා. බල්ලා පුතේ බොහෝ සත්තු බල්ලෝ ගෙවල් ඇතුලේ හදන සත්තු. ගොඩක් වෙලාවට බල්ලෝ අපි සාමාන්‍ය ග්‍රාමීය ප්‍රදේශවල ඇර ඉතුරු නාගරික ප්‍රදේශවල තව කියන්නේ අපි කියන්නේ හොඳ බල්ලෝ කියලා. අන්නේ හොඳ සේරම බල්ලෝ හොඳයි. ඒ වගේ විශේෂ සත්තු දින පිටරටවලින් ගෙන්නන බල්ලෝ, ඒ වගේ සත්තු, ඒ වගේම සොරතලයට හදන සත්තු බොහෝ වෙලාවට ගෙවල් ඇතුලේ බල්ලෙක් හදන්නේ සොරතලයටනේ. ආරක්ෂාවට සොරතලයට වගේ වටනේ බල්ලෙක් හදන්නේ නේද? අපි හදන්නේ. නිර්මාණශීලී කූඩු සෑදීමේ හැකියාව තියෙන සතා තමයි වඩු කුරුල්ලා. ඒක පුතේ අපි දන්නවා. විශේෂිත කූඩුවක් හදන පක්ෂියෙක්. කූඩු සෑදීම සහ ශාක වර්ධනය බාල කරන්නේ. මේ දිමියා කරන්නේ පුතේ එයාගේ කෙල වලින් ශාක පත්‍ර එකතු කරලා ශාක පත්‍රයේ එකතු කරලා ලස්සන කූඩුවක් හදනවා. එතකොට ශාකයට ලැබෙන ආලෝකයේ අඩුවීම නිසා ශාක වර්ධනය බාල වෙනවා කියලා තමයි කියන්නේ. රාත්‍රී කාලයේ හැසිරෙන සතෙක් නොවේ. බකමුව රාත්‍රී කාලයේ හැසිරෙනවා. මෙමරිච්ච හැසිරෙන්නේ නැහැ. බස්සා හැසිරෙනවා. සතුන්ගේ යහපැවැත්මට හානි කරන අවස්ථාවකි. සතුන් පිරිසුදු කිරීම නම් ප්‍රශ්නයක් නැහැ. වාසස්ථාන සකස් කිරීම රසායනික පොහොර යෙදීම නිසා සාමාන්‍ය පාංශු ජීවීන් කියන්නේ පුතේ පස තුල ඉන්න සත්තු විනාශ වෙනවා මේ රසායනික පොහොර භාවිතය නිසා. ඒ නිසා දැන් වර්තමානයේ කාබනික පොහොර වලට ගොඩාක් ඉල්ලුමක් තියෙනවා. දැන් ගෙදර කාබනික පොහොර කියන්නේ ගොම ටිකක්, කොරළු ටිකක් නේද? ඒ වගේ අරන් අපි සකස් කරගන්න පොහොර තමයි කාබනික පොහොර කියලා කියන්නේ. සමනලයාගේ ජීවන චක්‍රයේ පුතේ අවස්ථා 4ක් තියෙනවා.
අවස්ථා 4 ලියා ගන්න හැමම බිත්තර එහෙම නැත්නම් බිත්තර කීටය බිත්තර කීට ඊළඟ කෝෂය ලියා ගන්න බිත්තර කීට කෝෂය ඊළඟ සමනලය පක්ෂියෙකුට මෙන්න මේ මතක තියාගන්න පක්ෂියෙකුට නොහැතිලා ඇස් හැරවීමට හැකියවීම මේක කරන්න බෑ පියාඹීමට හැකියවීම පාදයුගලේ තිබීම පුතේ කුරුල්ලන්ට විතරක් කියන්නේ පක්ෂීන්ට විතරක් තියෙන ලක්ෂණයක් තමයි එයාලට අපි වගේ අර මෙහෙම ඇස් හරවලා බලන්නේ ඔන්නම ඇස් හරවලා බලන්න බෑ එයාලා බෙල්ල හරවලා තමයි බලන්න ඕනේ පක්ෂීන්ට කිසිම පක්ෂියෙකුට ඇස් හරවලා බලන්න බෑ මතක තියාගන්න අපි තමයි හොරෙන් බලන්නේ යාළුවා යන්නේ මේ ඇස්සරව බලන එක නම් අපි මේ ළමයින්ට තියෙනවා ගොඩක් එහා එක්කන උත්තරේ ලිව්වහම ඒ උත්තරේ පොඩ්ඩක් අරන් බලා ගන්න ඕනම ඇහැ කරකවලා බලා ගන්න ඔළුව හරවලා ඇහැ කරකවලා අහස දිහා බලලා ළමයි කොපි කරන දිහා දැක්කම hina යනවා හරි ආසයි මාර උත්සාහයක් ගන්නවා ඇස් හරවලා ඇස් කරකවලා ඇහැ රවුම් වෙන්නම කරකවනවා එහා පැත්තේ උත්තරේ බලා ගන්න දන්න ළමයා වුණත් කොපි කරන්න හරි ආසයි මේ කුරුල්ලන්ට නම් කොපි කරන්න බැරුව ඇති මං හිතන්නේ කුරුල්ලන්ට කොපි කරොත් අම්මට අහු වෙනවා මොකද බෙල්ල හරවලම් බලන්න බෑ මෙහෙම කරලා එතකොට ඉතින් කුරුල්ලන්ට කොපි කරන්න බෑ පුතේ මං හිතන්නේ ළමයින්ටත් එහෙම තිබ්බනම් ඇස් හරවන්න බැරුව තිබ්බනම් හොඳයි තිරස් හා සිරස් පුෂ්ඨ තිරස් කියලා කියන්නේ මේ පැත්තට සිරස් කියලා කියන්නේ කෙලින් අතර. දැන් අපිට පුළුවන් මේ තිරස් පොළවක නම් මෙහෙම ඇවිදින්න පුළුවන් නේ. හැබැයි මේ පැත්තට අපිට ඇවිදින්න ගියොත් ප්‍රශ්නයක් ඇති වෙනව නේද ළමයි? හැබැයි එහෙම ඇවිදින්න පුළුවන් කාටද පුතේ? හූනට පුළුවන්. හූනට පුළුවන් ලස්සනට වහලේ උඩ අනිත් පැත්තටත් යනවනේ වහල් නෙමෙයි. වහලේ එල්ලිලත් මේ අතට යනවා කුරුල්ලෝ. දැකලා සෝරි හූනා. බීජ ව්‍යාප්තියට උදව් නොකරයි. කවුද? ඉබ්බා. ඉබ්බා කොහෙද බීජ වලට උදව් කරන්නේ නේද? වවුල බීජ ව්‍යාප්ත කරනවා, ශාක වලට හානිත් කරනවා, ගිරවත් හානි කරනවා, ගිරවත් බීජ ව්‍යාප්ත කරනවා. ඉබ්බා එකක්වත් කරන්නේ නැහැ. ඉබ්බා හැබැයි මතක තියාගන්න මෙයා උරග සතෙක්. මෙයා බිත්තර දාන සතෙක්. මෙයා රාත්‍රී කාලේ හැසිරෙන සතෙක්. හරි. ඊළඟ මෙයා ශාක භක්ෂක සතෙක්. බලන්න කොච්චර දේවල් තියෙනවද උරගේක් ඉබ්බා හැබැයි මේ උරගේක් කියන එක මට මතකයි ඒක අවුරුද්දක ශිෂ්‍යත්වයට අහලා තිබ්බා උරග සතෙකුට උදාහරණයක් විදිහට ඉබ්බා හැබැයි ළමයි වරද්දලා තිබ්බා පේපර් මාකින් යද්දි මම දැක්කා පේපර් මාකින් යද්දි මම දැක්කා ඒක වරද්දලා තියෙනවා ළමයි ඊට පස්සේ ගොළු බෙල්ලාට නැත්තේ මේ දන්තිකා කියන්නේ නම් දත් පුතේ ගොළු බෙල්ලාට දත් තියෙනවා කියතක් වගේ දත් තියෙන්නේ පා තලයක් එයාට තියෙනවා පාද නැහැ නේ පා තලයක් තියෙන මේ පා තලයක් තමයි තියෙන්නේ ඕකෙන් තමයි යන්නේ මේ ගොළු බෙල්ලෝ වගාවට එනවට ගොවිය කරනවා මොකද්ද කොණ්ඩේ කපලා කොණ්ඩ තියෙනවා වගා බිමේ වටේට දානවා නැත්තම් ලුණු දානවා ලුණු දාපු ගමන් මෙයාට යන්න බෑ අර මේ සියුම් තියෙන පාතලේ හරි සියුම් මෙයාලගේ ඒ නිසා විජලෙන්ටපත් වෙනවා. ඒ කියන්නේ එයාගේ ශරීරයේ තියෙන ජලය ටික උරාගෙන එයා මරණයටපත් වෙනවා. කොණ්ඩ කොට නම් ඇනෙනවනේ යාට. ඒ ඉස්සර ගොවිය කරපු දේවල්. ශිෂ්‍ය විභාගයට අහනවා ඒවත්. ඔන්න තුන්වෙනි එකේ අවසාන පිටුවට අපි යන්නේ. ශාක භක්ෂක ශාක ආහාරයට ගන්න සතෙක් තමයි හාවා. ශාක පමණක් ආහාරයට ගන්න සතෙක්. මාංශ භක්ෂක සතෙකු නොවේ. මස් අනුභව කරන සතෙක් නෙමෙයිලු මුවා. මේ බත් කූර මතක තියාගන්න මෙයා මාංශ භක්ෂකයි. ඒ වගේම තමයි මෙයා ජලයේ බිත්තර දාන්නේ. හරි විනිවිද පේන පියාපත් තියෙනවා. ඉදිරියටයි පිටුපසටයි පියාඹන්න පුළුවන් මෙයාට. හරිද?
මුවා කියලා කියන්නේ ශාකාහාර පමණක් ගන්න ශීරපායි සතෙක්. සිංහයා මාංශභක්ෂක සතෙක්. මේ බත් කූරා වැදගත්කමක් තියෙනවා මාංශභක්ෂකයි. ජලයේ බිත්තර දාන්නේ. විනිවිද පේන පියාපත් තියෙනවා. ඉදිරියට පිටුපසට පියාඹන්න පුළුවන්. එහෙනම් බත් කූරා කන මස් මොනවද? දැන් ඕගොල්ලෝ මයින් ආයි බත් කූරා කන්නේ මොනවද? සත්තු දඩයන් කරගෙන කනවා කියලා. බත් කූරා කන්නේ පුතේ කුමි සතුන්ගේ බිත්තර. ගොවියාට හිතකර සතෙක් තමයි බත් කූරා. එයා මොකද කරන්නේ? වගාබිමට ඇවිල්ලා වගාබිමේ ඉන්න අහිතකර කුමි සත්තුන්ගේ බිත්තර කනවා. ඔය අහිතකර කුමි සත්තු තමයි වගාබිමේ බොහෝ වෙලාවට මේ වගාවට හානි කරන සතු තමයි වගාබිමේ බිත්තර දාලා තියෙන්නේ. ඒවා ටික ආහාරයට ගන්නවා. හොඳ සතෙක් හෙලිකොප්ටර් එකක් වගේ. මට මතකයි මේ බත් කූරාට පොඩි කාලේ අපි කරපු දෙයක් මම කියන්නේ. ජලයේ පමණක් ජීවත් වෙන සතෙක් ඉස්සා. මේ ඉබ්බා ජලයේත් ඉන්නවා ගොඩ බිමත් ඉන්නවා. ඒ දෙකේම ඉන්නවා උරග සතෙක්යා. ඉස්සට තියෙන විශේෂත්වය තමයි පාද 10යි. ලියා ගන්න පාද 10 පොඩි සටහනක් දාගෙන පාඩම් කරන දවසකට ගෙම්බා උභයජීවියෙක්. එතකොට කවුරු හරි මම දැන් කියන්නම් මේ උභයජීවියෙක් කියලා හඳුන්වන්නේ දියගොඩ දෙකේම ජීවත් වෙන සත්තු නෙමෙයි පුතේ. උභයජීවියෙක් කියලා වලට මේක ගොඩාක් වැදගත් වෙන්නේ නැහැ. උභයජීවියෙක් කියලා කියන්නේ ජලයේ හෝ ගොඩබිම ජීවත් වෙන සතෙක් යම් කිසි අවස්ථාවක නැවත ජලයට හෝ ගොඩබිමට යන එක බිත්තර දාන්න වෙන්න පුළුවන්. ජීවන චක්‍රයේ කුමන අවස්ථාවකද නැවත ජලයට යන සතෙක්. ඒ වගේම තමයි අස්ථි පද්ධතියක් තියෙන්න ඕන. අස්ථි. දැන් ගෙම්බට අස්ථි පද්ධතියක් තියෙනවා. ඇට කෝඩු තියෙන්න ඕන. ඒකත් මතක තියාගන්න. වැඩි කියන්නේ නැහැ මේක විද්‍යා පාඩමක් වුණොත්. දාහත මැටි භාවිතා කර තම වාසස්ථානයේ සදන්නේ වැහිලීනිය පුතේ. මෙයා කුරුල්ලෙක්. මෙයා ලස්සනට මැටි යොදාගෙන තමයි එයාගේ කුරුල්ල කූඩුව නිර්මාණය කරගන්නේ. සාමාන්‍ය ගෙවල් වල බිත්ති වල තමයි නිර්මාණය කරන්නේ. ඒකත් ඔයාලට වැදගත් වෙනවා. හොඳයි අපි ඊළඟ කොටසට යමු. ශීරපායි කියලා කියන්නේ කිරි බීලා වැඩෙන සතෙකු වන්නේ මුගටියා. කබර ගෝයා බිත්තර දාන්නේ, කටුස්සත් බිත්තර දාන්නේ. ශ්‍රී ලංකාවේ ඒකදේශික සත්ත්ව විශේෂයක් වන්නේ කැහිබෙල්ල. මතක තියාගන්න කුරුල්ලෙක් මෙයා. ඒකදේශික කුරුල්ලෙක් කැහිබෙල්ල. මම ශිෂ්‍යත්වයේ ලං වෙද්දි මේ රූප සටහන් මේ සියලු දේවල් ඔයාලට පෙන්නනවා. දැන්ට මේ පාඩම් මෙහෙම කරගෙන ගියාට රූප සටහන් ආශ්‍රයෙන්ම ඔයාලට වැඩසටහන් ටිකක් හදලා තිනවා. මේ වෙනකොටත් හදලා ඉවරයි. ඒවා ටික අපි පෙන්නනවා. ඒ වගේම තමයි හැම මාසෙකම නොමිනේෂන් සෙමින එකක් කරනවා. පරිසර ප්‍රශ්න 100යි, සිංහල ප්‍රශ්න 100ක්, ගණන් ගැටළු 100ක් වගේ මාසෙකට සැරයක් කරන නොමිනේෂන් සෙමින එකට ඔබ හැම දිනෙකටම සම්බන්ධ වෙන්න පුළුවන්. මේකේ පහළ තියෙනවා අපේ WhatsApp නම්බරය. වගාවට හානි කරන සත්ත්ව විශේෂයක් නොවන්නේ. කූඩිත්ත හානි කරනවා, පුරුක්පණුව හානි කරනවා, බත් කූර හානි කරන්නේ නැහැ. මේ කූඩිත්ත හානි කරන එකම ශාකයේ ගොයම්. පුරුක්පණුවත් හානි කරන්නේ ගොයම් වලට. ගොඩක් වෙලාවට ගොඩාක්ම ගොයම් වලට. විශේෂයෙන් හානි කරන්නේ ගොයම් වලට. බත් කූර අපි ඉස්සෙල්ලා කතා කරා යාගෙන එයා හානි කරන්නේ නැහැ. රාත්‍රී කාලයේ හැසිරෙන සතෙකු වන්නේ ගේ කුරුල්ලා, ගොළු බෙල්ලා, කපුටා ගොළු බෙල්ලා. මෙයා ගැනත් කතා කරා. පාතලයක් තියෙන සතෙක් කියලා කතා කරානේ. අවසාන වෙන්නයි යන්නේ ශ්‍රී ලංකාවේ සත්ත්ව පාලනය සත්ත්ව කිරි නිෂ්පාදනයේ කර්මාන්ත ශාලාවක් පිහිටලා තියෙන්නේ අබේවෙල. ඔක හරි වැදගත් ඈ. ශ්‍රී ලංකාවේ ජාතික සත්වයා කියන්නේ දඬුලේන. ජාතික පක්ෂියා නෙමෙයි ජාතික සත්වයා වන්නේ දඬුලේන. ශ්‍රී ලංකාවේ ඒකදේශීය ශීරපායි සතෙක්. අපේ රට ආවේනික කිරි බීලා වැඩෙන සතෙක් තමයි කළු වඳුරා. මේ ගල්පාණියා කියලා කියන්නේ මාළුවෙක් පුතේ. ඒකදේශික තමයි අයත් මාළුවෙක්. ශ්‍රී ලංකාවේ ජාතික පක්ෂියා වශයෙන් වලි කුකුලා තෝරාගන්නේ මෙරටට ආවේනික සතෙකු වුණ නිසාමයි. අපේ රටට ආවේනික සතෙක් වලි කුකුලා කියලා කියන්නේ. ආවේනික නැති සතෙක් ජාතික පක්ෂියෙක් විදිහට තෝරගන්නේ නැහනේ. අවසාන ප්‍රශ්න කිහිපය අපි සාකච්ඡා කරන්නේ. පොඩ්ඩක් රැඳිලා ඉන්න. රූපයේ දැක්වෙන සතා වන්නේ වඩු කුරුල්ලා. වඩු කුරුල්ලා ගෙමැස්සා මගින් රෝග බීජ ශරීරගත වීමෙන් වැළඳෙන රෝගේ පාචනය.
පාචනය කියන්නේ බඩ යනවා. ශීරපායි කාණ්ඩේ රැවැත්වෙන සතුන් පමණක් ඇතුළත් වෙනවා. කිරි බීලා වැඩෙන සත්තු ගවයා, හිවලා, අලියා. මෙන්න මේ කට්ටිය. කිරි බීලා වැඩෙන සත්තු පැටව මගින් බිය වෙන සත්තු තමයි ගොඩක් අය ඉන්නේ. පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. එහෙනම් පුතේ අපේ මෙතන අපි කතා කරා පරිසරයේ පුතාලා තේරුම් නැද්ද මන්ද බැලුවත් දන්නේ නැහැ. වීඩියෝ එක නම් බලන්න ඕන අනිවාර්යෙන්ම ඔයාලා. මේ මොකද මේ පේපර් එක ඔයාලට ලැබිලා තියෙන්නේ. ප්‍රශ්න 69ක් කතා කරා. මෙවර ශිෂ්‍යත්ව විභාගෙට ඉලක්ක වෙච්ච මේ කතා කරපු ප්‍රශ්න නිසා මතක තියාගන්න ඔයාලා ශිෂ්‍යත්ව විභාගෙට ලකුණු තියම ගන්න පුළුවන්. ඒ නිසා හැම දරුවෙක්ම ඉතා ඕනකමින් මේ වැඩසටහන් වලට සම්බන්ධ වෙන්න. මොකද පන්තිය අපිට කරන්න බැරි ගොඩාක් දේවල් මේ විදිහට මේ ආකාරයට උගන්වන්න පුළුවන්. දැන් තාක්ෂණයේ දියුණුවත් එක්ක පුතාලට පුළුවන් අපිත් එක්ක සම්බන්ධ වෙන්න ලංකාවේ ඕනම ස්ථානයක ඉන්න දරුවෙකුට අපේ නම්බරේ තියෙනවා. ඒකට WhatsApp එකක් ඔයාගේ නමයි ශ්‍රේණියයි WhatsApp කරලා එවන්න. අපි එතකොට ඔයාලව සම්බන්ධ කරගන්නවා නොමිලේ කරන සියලුම සෙමිනාර් සඳහා. එහෙනම් පුතේ මේ පේපර් එකත් එක්ක මේ ප්‍රශ්න ටික සංසන්දනය කරලා බලන්න වගේ වැරදි අඩුපාඩු හදාගන්න. ඒ වගේම තමයි මාසයකට දෙපාරක් එක්ක සතියකට එකපාරක්වත් මේවා නැවත වාරයක් බලන්න. එහෙනම් සියලු දෙනාටම තෙරුවන් සරණයි.